සුබ දවසක් කියලා පිළිගන්නවා NT online ස්ටාර් ඉතින් ගෙන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ Facebook එකේ ඕගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු වෙන අයට පේන්නේ නැති වෙන්න හදන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඕගොල්ලන්ගේ ෆෝන් නම්බරේ FB එකට ඇඩ් කරන්න ඕනේනේ. ඉතින් අපි ඇඩ් කරාට පස්සේ සමහරලාට ඒක පේන්න ගන්නවා. ඒ කියන්නේ ඕගොල්ලන් ඉතින් settings ඒ කියන්නේ වෙනස් වෙලා ඒක හැමෝටම පේන්න ගන්නවා. ඉතින් ඕක හරිම කරදරකාරී වැඩක්. මොකද සමහර කට්ටියට ෆෝන් නම්බරයක් අහුනත් ඇති කෝල් ගන්නවා දිගටම. ඉතින් ඒකයි සමහර කට්ටිය කැමති නැහැ තමන්ගේ බර්ත්ඩේ එක, තමන් උපන් වර්ෂය මුකුත් ඒක පේනවට කැමති නැහැ. ඉතින් ඒක තමන්ගේ පෞද්ගලිකත්වය දෙයන්නේ. ඒ හින්දා ඒක වෙන අයට පේන්නන්න ඕනෙත් නැත්තම් ඒක හංගන විදිහත් අපි බලමු. ඉතින් ඕගොල්ලෝ ඉන්න පැත්ත ඒ හැමදේම මේකෙන් හයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ සෙටින්ග්ස් ටිකක් තියෙනවා. අපි එහෙනම් යම් කොහොමද ඒ ටික කරන්න කියලා බලන්න. ඕගොල්ලෝ මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න ඕන නම් NT online star YouTube channel එක subscribe කරලා ඊට පස්සේ න bell notification එක උඩට click කරන්න. එහෙම කරොත් වීඩියෝ දාපු ගමන් ඕගොල්ලෝ අපිට notification එකක් එනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ වටිනවා නම් වීඩියෝ එක like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම යනවා Facebook app එකට. FB ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් පිච් එක උඩ පෙන්වන තැන ක්ලික් කරන්න. හරි. ඒකට යනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙහෙම පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා settings and privacy කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා settings කියලා එකක්. ඒකට යන්න. settings කියන එකට ගියාට පස්සේ මෙහෙම තමයි ඕගොල්ලන්ට පේන්නේ. ඉතින් ඕගොල්ලෝ යන්න ඕනේ යටට. යටට ගියාට පස්සේ මෙතන තියෙනවා profile details කියලා එකක්. මේක අන්න ඒකට යන්න. ඉතින් මෙතන තමයි ඔයගොල්ලන්ගේ පෞද්ගලික දේවල් පෙන්වන්නේ. මෙන්න මේ ටිකෙන් තමයි අර හැමදේම පේන්නේ. ඉතින් අපි බලමු මුලින්ම ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක හංගන විදිහ. දැන් මෙතන තියෙන බර්ත්ඩේ එක බේසික් ඉන්ෆර්මේෂන් යටතේ යට තියෙන බර්ත්ඩේ කියලා. ඊට දකුණු පැත්තෙන් තියෙනවා පෑන් එක වගේ අයිකන් එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන දෙසැම්බර් 22 කියන month එකයි date එකයි එක තැනක, year එක තව තැනක. ඉතින් මේ දෙකම මම දාලා තියෙන්නේ only me කියලා. ඉතින් only me තියනවා නම් ඒක කාටවත් පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ ඇත්තේ මේ only me කියන එකට ක්ලික් කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ඇත්තේ friends නැත්තම් public. දැන් public කියන එකට දැම්මොත් ඕගොල්ලන්ගේ friends කෙනෙක් නොවන කෙනෙක්ටත් ඒක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතන මේ friends කියන විතරක් දැම්මොත් ඕගොල්ලන්ගේ Facebook එකේ add වෙලා ඉන්න යාළුවුන් විතරක් බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙතන only me කියන එකට විතරක් දාලා තිබ්බොත් පේන්නේ ඕගොල්ලන්ට විතරයි වෙන අයට පේන්නේ නැහැ. ඕගොල්ලන්ගේ යාළුවෝ වුණත් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. මෙතන මේ year එක hide කරන්න ඕන නම් ඒකත් only me කියන එකට දාගන්න තියන්න. ඔයාට ඔයාගේ ඊය එක විතරක් හංගලා දෙසැම්බර් 22 කියන ඔයගොල්ලන්ගේ month එක සහ date එක විතරක් පෙන්වන්න ඕන නම් ඔයගොල්ලෝ මේකේ friends කියන එකට හරි public කියන එකට හරි දාගන්න. එතකොට ඒකේ විතරයි පෙන්වන්නේ ඔයගොල්ලන්ගේ birthday ඊය එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔතන තමයි ඒක hide කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක ඔයගොල්ලෝ කැමති විදිහට හදලා මෙතන උඩ තියෙනවා save කියලා. save කෙනේ ක්ලික් කරන්න. එතකොට ඒක save වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඕගොල්ලන්ගේ ෆෝන් නම්බරේ පේනවා නම් ඒක අයින් කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන මේ පෑන් එක වගේ අයිකන් එකක් තියෙනවා. ඒකත් ඉස්සෙල් එක වගේම තමයි. ඒක ක්ලික් කරලා පස්සේ මෙතන යටින් එනවා share with කියලා එකක්. share with only me තමයි මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මට විතරයි පෙන්වන්නේ වෙන කාටවත්ම පෙන්වන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ සමහර ෆෝන් නම්බරේ පේනවා නම් ඕගොල්ලෝ මෙතන මේ friends කියන එකට තමයි දාලා ඇත්තේ. නැත්තම් public කියන එකට දාලා ඇත්තේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ මේ ෆෝන් නම්බරේ එහෙම පේනවා නම් ඕගොල්ලෝ මෙතන only me දාලා මෙතන save දෙන්න. ඉතින් එතකොට ඒ දෙක පෙන්වන්න ඔයාලට විතරයි කාටවත් පෙන්වන්නේ නැහැ. ඉතින් අද කතා කරේ ඔයගොල්ලන්ගේ Facebook එකකින් ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර එක සහ ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක හංගන විදිහ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් YouTube channel subscribe කරලා channel එකත් එක්ක ඉන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.